කොහොමද මේක අපි ෂූට් කරනවා ඔයා හෂාන්ට නියුද ගන්න ඕන ස්ටේජ් එකට එමු. එහෙම දාගමු ඈ. හරිද? රෙකෝඩින්. මම පටන් ගන්න ඕනේ. හරි. මේ වැඩේ මගේ නෙවෙයි. ඒ නිසා මට මේක පටන් ගන්න පුළුවන්. එහෙම කියන්න බෑ නේ. දැන් අපේ වැඩකට අත ගැහුවා නම් අවුකාර තමයි. කොයි ඉන්නවා? ඔක්කොම ඉන්න දැන් ඔයා බාර ගන්න නෑ නෑ මේ වර්ණ දෙක රංග වල රකිත. තාල සංචාර දෙකම ඉතින් මේ මගේ නමත් එකතුරු දුර ගමනක් යන්න පුළුවන්. හරියට රාල රකිත රංග තාල සංචාර ගැන අපි කතා කරන්නේ තාල සංචාර ගැන අපි කතා කරන්නේ අප්‍රේල් 5 මේ මම ඉන්නවා මේකේ මැදිහත්කරුවා වෙන්නේ මම වේදිකාව මත. ඒ නිසා මම වැඩේ දන්නවා. ඒකට සමහර තැන් මේගොල්ලෝ අහ ගන්න ඕනේ. දැන් රකිත දැක්ක ගම අපි දන්නවනේ බෙර කියලා. මෙයා දැක්ක ගම දන්නවා අපි ජන කියලා. දැන් මේක මේ සාකච්ඡා ප්‍රයරහුරු මේ බලපුවහම මට හිතෙන්නේ රකිතයි රංගවලයි දෙන්නම නෑ මේකේ. අපිව පොඩ්ඩක් පැත්තකට දාලා තමයි වැඩේට එන්නේ. මිශ්‍රණයක්. නැතුවමත් නෙවෙයි. හැබැයි පොඩි වෙනස් විදිහකට ගන්න. ඔව්. දැන් ඔයා මීට කලින් මේක කරානේ. ඔව්. දැන් කරනකොට රංගවල එක කරන්නේ දැන් ෆස්ට් ටයිම් නේ. ඒකට රංගවල කියන්නේත් ඔය බෙරය, හඬ, නාදය, උඩැක්කිය මොන හරි ඒවා සම්බන්ධ කියන. ඔයා මේකට කොහොමද මේ වැඩේ කරන්න කියන එක තමයි මිනිස්සුන්ගේ බලන්නේ. මේ දුකයි ඒක තමයි අභියෝගය වෙන්නේ. දැන් ගොඩක් දැන් මේ හතරවෙනි තාල සංචාරනේ මේ හතරවෙනි තාල සංචාරයේ රංගවල බලකායත් එක කියනකොටම හැමෝම කියන අයියෝ හරි ලේසි සහ හරි ඕලන්ට ළඟයිනේ මේ වැඩේනේ එකම වැඩේ වගේ කියලා. හැබැයි ඒකම තමයි අමාරු. මොකද එකම වැඩේ අපිට කරන්න බෑනේ. මොකද වෙනසක් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ හැමෝම මෙතනට එන්නේ. එතකොට මේ තියෙන බෙරත් එක්ක කරපු සින්දුව දැන් ඒක මැදට එනවනම් මේ දැන් අපේ සින්දු මේකේ ප්‍රැක්ටිස් එකේ අහනකොට අපිටම හිතා ගන්න බෑ මේ දැන් මේ මොකටද දෙන්නේ කියලා. ඒක තමයි මේකේ වැඩේ. ඔව් ඒකම අනිත් පැත්ත මම කියන්නේ බෙර වලින් හදලා තියෙන සින්දු බෙර වලින් වෙනස් කරනවා කියන එක අභියෝගයක්. සහ ෆස්ට් ටයිම් තමයි මේ විදිහ බෙර ඇරේන්ජ්මන්ට් එක්ක ලයිව් මියුසික් ලොකු ඇරේන්ජ්මන්ට්ස් එක්ක අයියලා ෆුල් ෂෝ එකක් කරන්නේ. ඉතින් අපි හිතුවා මුලදී අපිට තමයි අමාරු අයියලට මේක රංගවල බලකායට මේ ටක් ගාලා ඒගොල්ලන්ගේ සින්දු ටිකනේ මේ සින්දු ටික කියාගෙන යන එක නේ. බලද්දි එහෙමත් නැහැ. ඇරේන්ජ්මන්ට්ස් වෙනවා. ඒගොල්ලන්ටම ලොකු අභියෝගයක් තියෙනවා මේක. අභියෝගයයි දැන් මේකේදී සහන් ටිකක් බයයි. බයින්ද මේ? ඒකට හේතුව සාධාරණ බයක් තියෙනවා. මොකද රංගවලගේ ප්‍රතිපත්තියක් සහ පොරොන්දුවක් තියෙනවානේ තාත්තගේ සින්දු තාත්තා ගායනා කරපු සින්දු ඒ හඬින් අපි අහන්නේ කියලා. ඒ නාදමාලා වෙනස් කරන්නේ නැහැ කියලා. ඒක ඩොන්න ඕක රකිත කොහොම බාරගනීද? සාහන්. ඒක තමයි දැන් අපි ඕක කොහොමද අපි විසඳගත්තේ කියන එක මම ඇවිල්ලා බලන්න වෙන දෙයක්. අපි සාධාරණව ඒක විසඳලා තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි වස්තර ගණනාවක් තාත්තගේ සින්දු අපි කියන්නේ නැතුව වැඩ කරලා තියෙනවා. ඒතකොට හැබැයි දැන් රකිතට මේ සින්දු ඕනෙත් එක්ක. ඒක කොහොමද ඒක විසඳගන්නේ එක වැඩක්. අනිත් එක තමයි මේ අපේ කණ්ඩායම සහභාගී වෙන්න හැබැලුවොත් අවුරුදු 30කට 35කට කලින් ආපු කට්ටියක් ඉන්නවා. මේ ගිය අවුරුද්දේ ආපු කට්ටියක් ඉන්නවා. මේ දැන් මේ ගායනා වැඩේ ගායනා වෘන්දයත් අමුතුම සංකල්පයක්. ඕගොල්ලෝගේ කී දෙනෙක් විතර ඉන්නවද දෙපැත්ත බැලුවොත් එහෙම? අපේ පැත්තෙන් ඉන්නවා සාමාන්‍යයෙන් 35ක් නෑ ඊට වැඩි. අපේ පැත්තෙන් ඉන්නවා 60ක් විතර ඔක්කොම. අපේ වේදිකාවට ගොඩ වෙන ගායනයට ගොඩ වෙන 10ක් විතර ඉන්නවා. අපි වසන්තක්කා එතකොට අමන්ජා අපේ අයියා චිරන්ත ආදී පිරිසක් ඉන්නවා. එතකොට ඊට අමතරව අපේ ළමා කණ්ඩායම අපේ මං කිව්වේ මුළු එකතුව අපේ මුළු කෝ එකම ළමා කණ්ඩායම තියෙනවා. ඒතර අපි දැන් ආරම්භයේ ඉඳලම වැඩ ටිකක් තියෙන කෙනේ. වැඩ මුළු එතකොට ජනකෙලි තියෙනවා ජන ක්‍රීඩා ඒවත් එක්ක බලුවොත් අපිත් 60ක් විතර ඉන්නවා. 60 120යි බලන්නේ නෑ 1000යි 1120ක් ඉන්නවා ඒක කියන්නේ. අනිවාර්යයෙන්. මොකද මේක තියෙන්නේ ඒක මේ ටිකට් එක නේ. මේ රකිතගේ අමුතු වැඩ මේවා. රකිතගේ තියෙන හිතුවක්කාර සුන්දරකම් මේ මේක යාගේ අයිකොන්ස් මේ තියෙන්නේ මේ ටික තමයි අපේ රටේ බෙදන්නේ. මේ ඔක්කොම දාට සෙට් වේදිකාව දකින්න හම්බ වෙනවා. එක සින්දුවක අපි ලංකාවේ පළවෙනි වතාවට කරනවා ලංකාවේ අපිට ඉතුරුලා තියෙන සාම්ප්‍රදායික බෙර 10ම. මේකට ගැලපෙන සින්දුවක්
ලයනල් රංගවලස අවුරුදු ගානකට කලින් කරලා තියෙනවා හරියට මේ දෙක එකට හම්බුණා. හරිම වැඩි. ඒ කියන්නේ මේ තාල සංචාර 4.0 තාතනේ කලින් දැක්ක ඔය මේ වගේ වැඩකට අනිවාර්යයෙන් ලංකාවේ බෙරගෙන සින්දුවක් තියෙන්න ඕනේ. එහෙනම් ඒක එතුම හදලා තිනවා කාලෙකට කලින්. එතකොට එන ප්‍රේක්ෂකයොත් වාදකයෝ. ඒක අපි හැමදාම කියන වගේ මෙන්න මේ තියෙන්නේ ඕගලගේ ටිකට් එක. මේක ගහන්න පුළුවන්. රකිත දැන් මේක පොඩ ප්‍රැක්ටිස් කරලා ඉන්න පුළුවන් නම් කොහොමද කරන්න කියලා කියන්න වෙන්නේ නේද? අපේ මේකේ QR කෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරන්න පුළුවන්. ස්කෑන් කරාම අපි සින්දු කීපයකට ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ මොකද්ද කියන එක ඒක ඇතුලේ තියෙනවා. සහ එදා 4:00ට ආවහම ඕගලන්ට අපිත් එක්ක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ වැඩේ. ලයිව් වෙන්න පුළුවන්. ලයිව් අපි 4:00ට වෝටර් සෙජ් 4:00ට ගේට්ස් ඕපන් කරනවා 5ට වැඩේ පටන් ගන්න. නමුත් 5 සිට ඔයගොල්ලන්ට කොන්සර්ට් එක පටන් ගන්නකම් මේ ප්‍රැක්ටිස් කරන්න මේ ඇක්ටිවිටීස් වලට සහභාගී වෙන්න පුළුවන්. මේ අපේ කතාවට ටිකක් දිග වැඩි වගේ නේ. දැන් ඉවර කරමු. ඈ අපි නම් කාරණේ මතකයිනේ. කාරණේ මතකයිනේ. කාල සංචාර මතකයිනේ. හරි. රකිත රංගවල දෙකට්ටිය මම මැද. එහෙනම් හැබැයි තව එකක් අඩුයි. විශේෂ පුද්ගල දෙන්නේ ගිග එනවා. ඒ කියන්න ඕනද? ඒක අපි ඊළඟ වටේද කියමු නේද? ඒක ඊළඟට කියමු. එහෙනම් අප්‍රේල් 5 හවස 5ට 3:05